හෙලෝ ඇනිවරිවර්ස් ඉතින් ඔන්න ගොඩ කාලකට පස්සේ ජුත්සු කයිසන් සීසන් 3 එකේ පළවෙනි දිග හැමරුමේ අවසාන කොටස එහෙම නැත්නම් පළවෙනි දිග හැමරුමේ අවසානය තමයි අද ගෙනල්ලා තියෙන්නේ. මේ තමයි ජුත්සු කයිසන් සීසන් 3 12 වෙනි එපිසෝඩ් එක. ඉතින් යාළුවනේ 12 වෙනි එපිසෝඩ් එකේ මාරම සීන් ගොඩක් තියෙනවා. ඉතින් අපි වීඩියෝ එකට යමු වීඩියෝ එක ගැන කතා කරන්න. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එක බලන්න. ඉතින් ඔන්න 12 වෙනි එපිසෝඩ් එකේ ආරම්භය. ඉතින් මෙතනදී කතා කරන්නේ යුතා. ඉතින් යුතා කියනවා මෙගිමි ෆිචිකොරෝ ගේම් එකට අලුත් නීති ගොඩක් යෝජනා කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ නීති 4ක් තමයි මෙතනදී යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ නීති වලින් පළවෙනි නීතිය එක තමයි ලකුණු හුවමාරුව. දෙවෙනි නීතිය තමයි කලින් ගේම් එකෙන් පැන ගන්න පුළුවන් වෙන එක. ඊළඟ එක තමයි ජනපද අතර හුවමාරුව. ඒ කියන්නේ ජනපද අතර අනිත් ජනපදයට ගිහින් මේ ජනපදයට එන්න පුළුවන් වීම. ඒ වගේම තවත් නීතියක් තියෙනවා ජනපද අතර එකුවේ සංනිවේදනය. අන්න එහෙම නීති 4ක් තමයි මෙයා මෙතනදී එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා අපේ යුතාව. ඉතින් මෙතනදී යුතාලා ඉන්නේ දකුණු බාදයට යන ගමනක. ඉතින් මෙතන මිනිස්සු කට්ටියක් ඉන්නවා. ඒ වගේම යුතා දකින්නවා ඈතෙන් කැරපොත්තු වාගේ මිනිස්සු දෙන්නේ පස්සෙන් එනවා. ඉතින් ඒ නිසා මෙයා මේ යුතා කියන්නේ අර මිනිස්සුන්ට ඔයාලා මෙතනින් යන්න මං අර දෙන්නවා බේරගෙන එන්නම් කියලා. ඉතින් ඊට පස්සේ අපේ යුතා මේ කැරපොත්තත් එක්ක සටන් කරන්න තමයි යන්නේ. ඉතින් එයාට එක මිනිස්සෙක්වත් බේරගන්න වෙන්නේ නැහැ මෙතනදී. මොකද කිව්වොත් කැරපොත්තුන්ගේ බලය වැඩි. ඉතින් අර මිනිස්සු ටික නම් මෙතනින් කොහොම හරි පැන ගන්නවා. ඉතින් යුතා හිතනවා මේ මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න ඕන නිසා රිකාව එයාලා පස්සෙන් යවන්න. ඉතින් ලොකු සටනකින් පස්සේ අපේ යුතාට පුළුවන් වෙනවා අර කැරපොත්තු ටික පාස් කරන්න. ඒ කියන්නේ එයාලා පරද්දලා දාන්න. ඒත් එක්කම එයා දකිනවා ඈතෙන් ඉන්න කුරෝරුෂි. ඉතින් කුරෝරුෂි කියන්නේ කවුද කියලා මේ වෙලාවේදී එතෙන්ට එන හොනක කියනවා. ඉතින් ඔන්න ඒත් එක්කම මෙතන ඉඳන් පටන් ගන්නේ කුරෝරුෂි සහ අපේ යුතාගේ සටන. ඉතින් එයාලා සුපිරියටම ෆයිට් කරනවා. ඉතින් යාළුවනේ මේ ෆයිට් එක මං ස්කිප් කරනවා. මොකද කිව්වොත් අපිට ඉක්මනට මේ එපිසෝඩ් එක බලන්න ඕන නිසා. ඉතින් යාළුවගේ මේ ෆයිට් එකෙන් අනතුරුව අපේ යුතාට පුළුවන් වෙනවා මෙන්න මේ සත්‍යාව විනාශ කරලා දාන්න. ඉතින් මෙන්න මෙහෙම මෙයාත් එක්ක සටන් කරද්දී අපේ යුතාගේ එක අතක් තුවාල වෙනවා. ඒ ඉතින් පැසුම් කඩුවෙන්. ඉතින් මේකෙන් තුවාල වුණාට පස්සේ එයාගේ ඇඟේ සැරපීලා ඒ වගේම පණුවත් මතුවෙනවා. ඉතින් කොහොම හරි මේ වේදනාව දරා ගන්නවා අපේ යුතා. ඉතින් එයා ඊට පස්සේ අර කර්ස් යුටේ තියෙන ධනාත්මක ශක්තිය එකතු කරලා හන්තෙන් ජුත්සුකි යූස් කරලා ඉතින් කුරරුෂිගේ කතාව මෙයා මෙතනින් ඉවර කරලා දානවා. ඉතින් ඊට පස්සේ යුතත් එක්ක සටන් කරන්න එන්නේ කුරෝ කියලා කෙනෙක්. ඉතින් මේ කුරෝ කියන කෙනාගේ ශක්ති මට්ටම තමයි අවකාශයේ බිඳීම කියන්නේ. ඉතින් එයා මේ ශක්තිය යූස් කරලා තමයි එයාගේ ප්‍රතිවාදියාට පහර දෙන්නේ. ඒ නිසා යුතාට මේ ෆයිට් එක චුට්ටක් අමාරු වෙනවා. ඉතින් එයාලා සටන් කර කර ඉන්නවා. ඉතින් මේ දෙන්න සටන් කර කර ඉද්දී මෙයාලට දැනෙනවා තවත් ඒකුවේ මීට වඩා බලවත් වගේ ශක්තියක් තියෙනවා. ඉතින් එයාලා යනවා ඒ ශක්තිය මොකක්ද කියලා බලන්න. ඉතින් මෙයාලා මෙහෙම සටනට මුහුණ දෙද්දී මෙයාලට තේරෙනවා ඒ වෙන කවුරුත් නෙමේ රියෝ ඉෂුගුරි කියලා. ඉතින් මෙයාගේ පවර් එක තමයි ග්‍රැනඩ් බ්ලාස්ට්. ඉතින් මේකෙන් අපේ යුතාට පහර දෙද්දී යුතාට චුට්ටක් අමාරු වෙනවා. මොකද කිව්වොත් මේ ශක්තිය හරිම වැඩිනේ. ඉතින් එයාට ග්‍රැනඩ් බ්ලාස්ට් කියලා ශක්තියක් තියෙන්නේ එයාගේ කොණ්ඩේ රවුම් වෙලා තියෙන ඉස්සරහා කොටසින්. ඉතින් එයා මේ පවර් එක යූස් කරලා පස්සේ එයාට එයාගේ කොණ්ඩේ ආයෙත් හදාගන්න වෙනවා. මොකද කිව්වොත් කොණ්ඩේ රත් වුණාට පස්සේ එයාගේ කොණ්ඩේ අවුල් වෙනවනේ. අන්න එහෙම වුණාම පස්සේ එයාට ඒක යූස් කරගන්න බැරිව යනවා. ඉතින් ඔන්න දැන් පටන් ගන්න යන්නේ 3 දෙනෙක් අතර සටනක්. ඉතින් 1 vs 2 සටනක් තමයි මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ සටනත් ස්කිප් කරන්නම්. ඉතින් ඔයාලට සටන බලන්න ඕනේ නම් ඔයාලට පුළුවන් FB එක යූස් කරලා ඒ සටන් ටික බලන්න. එහෙනම් යාළුවනේ අපි යමු මේ සටනේදී මොකද වුනේ කියලා බලන්න. ඉතින් ෆයිට් එක මැදදී අපේ යුතා එයාගේ රිකාව ගෙන්නනවා. ඉතින් මේ දෙන්නට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. හැබැයි මිනිත්තු 5යි. ඉතින් ඒ මිනිත්තු 5 ඇතුළත මෙයාලට වෙනවා කරන ඕනම දෙයක් කරන්න. ඉතින් මේ වෙලාවේදී රිකා ඉන්නවනේ. රිකා අහනවා ඔයා යූස් කරන්නේ මොකද්ද කියලා. ඉතින් මේ වෙලාවේදී අපේ යුතා නම් කියන්නේ මම මෙන්න මේ අත යූස් කරනවා කියලා.
ඉතින් ඊට පස්සේ එයා ඒ අත තෝරගත්තට පස්සේ එයාලගේ ෆයිට් එක ආරම්භ වෙනවා. ඒ වගේම ගතවන කාලයත් වේගයෙන් ගත වෙන්න පටන් ගන්නවා. ඉතින් මිනිත්තු 5 ඇතුළත එයාලා මේ ෆයිට් එක කොහොම හරි ඉවර කරන්න ඕන. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී අපේ යුතා එයාගේ අතත් අරගෙන ගිහිල්ලා එකපාරට අර කුරෝරු කියන කෙනාට පහර දෙනවා. ඉතින් මෙන්න මේ පහර දීමත් සමග ඉෂිගුරු සහ කුරෝ අතර සටනක් ආරම්භ වෙනවා. ඵලයන් ගෑණියේ පැත්තකට මට මේ ෆයිට් එක කරගන්න දීපන් කියලා තමයි කියන්නේ. මොකද කිව්වොත් මේ දෙන්නාගේම ප්‍රධාන හතුර තමයි අපේ යුතා. ඉතින් යුතා ප්‍රධාන හතුර වෙන්න ලොකුම හේතුව තමයි අපේ යුතා සෝසර කෙනෙක් වීම. ඉතින් ඒ නිසා මේ දෙන්නටම ඕන මෙයාව මරලා දාන්න. ඉතින් මේ දෙන්නගෙන් කවුරු හරි මෙයාව මරවුවොත් එයා තමයි නිකන් බලවත් වගේ දෙයක් වෙනවනේ. අන්න ඒ නිසා තමයි එයාලා මෙයාව මරන්න හදන්නේ. ඉතින් ඒත් එක්ක මෙයාලා මෙහෙම ෆයිට් එක යනවා. ඉතින් තුන්දෙනා අතරින් අපේ යුතාට ශාපකතන හැකියාවක් තියෙනවා. ඉතින් එයා මේ ශාපකතන හැකියාවත් මේ වෙලාවේදී යූස් කරනවා. ඉතින් ඒ වගේම අපේ රිකා අතින් යුතාට පහරක් එල්ල වෙනවා. ඉතින් මේක නිසා යුතාට අමාරු වුණ වෙලාවේ රිකා හිතන්නේ මේකට මුල කුරෝ තමයි කියලා. ඉතින් ඒත් එක්කම අපේ යුතා පහර දීදී ඉන්න කුරෝට රිකාත් එකපාරට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මෙහෙම ෆයිට් එක යනවා. තුන්දෙනාම එක තැනක ඉද්දී එයාලට තේරෙනවා මේ ෆයිට් එක හරිම අමාරුයි කියලා. ඉතින් ඔන්න මේත් එක්කම මේ තුන්දෙනාම රියුගිගි තෙන්ගායි කරනවා. ඒ කියන්නේ එයාලගේ ඩොමේන් 3 ස්ටාර්ට් කරනවා. ඉතින් මේත් එක්කම අපේ රිකාණන් කියන්නේ මට යුතාව දීපන් කියලා, මට යුතාව ඕනි කියලා. ඉතින් ඒ වගේම අපිට මේ වෙලාවේදී බලා ගන්න බැරි වෙනවා මෙන්න මේ ඩොමේන් වල ඇතුලේ මොනවද වෙන්නේ කියලා. ගේම් එකේ පළවෙනි වතාවට තමයි මෙහෙම දෙයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩොමේන් 3ක් එකපාර ස්ටාර්ට් වුණා. ඉතින් මෙතනට කුරෝ ඍෂි එනවා. ඒ කියන්නේ එයා කලින් වතාවේ මැරිලා නෑ. එයා නිද්‍රාශීලී ඕපපාතික උප්පත්තිය කියන එක එයා මැරෙන්න කලින් ප්‍රගුණ කරලා තියෙනවා. අන්න ඒ නිසා එයාට නැවත උපත හම් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙතනදී මේ ගේම් එකේ ඇතුලේ මෙන්න මේක බලා ගන්න බැරි වෙන්නේ එයා ඒ රියුගිගි තෙන්ගායක ඇතුළට පයින් නිසා එයා මේක විනාශ කරලා දානවා. ඉතින් තුන්දෙනාගෙම තෙන්ගාය වැඩ කරන්න නැතුව යනවා ඒ නිසා. ඉතින් කොහොම හරි කුරෝ ඍෂි මෙතෙන්ට ඇවිල්ලා මේ තුන්දෙනාටම පහර දෙන්න පටන් ගන්නවා. මේ මොන මලවදයක්ද කියලා මේ අර කුරෝ කෙනෙක් කියලා හිතනවා. එයාගේ අතක් කපලා දානවා මේ වෙලාවේදී අර එයාගේ ශාපලත් පිහියෙන්. ඉතින් ඊට පස්සේ කුරෝ මෙතනින් අමාරුවෙන් ඉද්දී රිකා ඇවිල්ලා එයාගේ අත කාලා දානවා. ඉතින් ඒත් එක්කම තමයි අර ග්‍රනේඩ් බ්ලාස්ට් කියන එකත් මෙයා මේ වෙලාවේදී යූස් කරන්නේ. ඉතින් අපේ යුතාත් ලේසි නෑ. ඉතින් එයා මේ වෙලාවේදී මෙයාව කොහොම හරි බ්ලොක් කර කර ඉන්නවා. ඒ වගේම අර ග්‍රනේඩ් බ්ලාස්ට් එක යූස් කරාට පස්සේ අර කුරෝ ඍෂි කෙනා ගොඩක් දුරට විසිකනවා. ඉතින් ඒත් එක්කම අපේ යුතා යාගේ හෙලෝ පර්පල් එක යූස් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මෙතනදී හිතන්නේ මෙයාගේ හෙලෝ පර්පල් එකත් එක්ක යූස් කරලා අර එයාගෙන් එන ග්‍රනේඩ් බ්ලාස්ට් ප්‍රහාර වළක්වන්න. ඉතින් ඒකට විරුද්ධව තමයි හෙලෝ පර්පල් එක යූස් කරන්නේ. ඉතින් මේ හෙලෝ පර්පල් එක යූස් කරන්න නම් මෙයා ගාව රිකා ඉන්න ඕන. ඉතින් ඔයාලා දන්නවනේ ඒකට ලොකු බලයක් ඕනි කියලා. අන්න ඒ නිසා තමයි රිකා ඉන්න ඕන වෙලාවක අපේ යුතාට මේක යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේත් එක්කම අර මිනිස්යාගේ ප්‍රහාරයට විරුද්ධව හෙලෝ පර්පල් එක අපේ යුතා යූස් කරනවා. ඉතින් අපේ යුතාට පුළුවන් වෙනවා මේ වෙලාවේදී ඉෂිගුරු යූස් කරන ටෙක්නික් එක එයාටම යූස් කරන්න. හරියට නිකන් ටෙක්නික් එකක් කොපි කරලා යූස් කරනවා වගේ. ඇත්තම කිව්වොත් ඒකම තමයි. චරින්ගම් හැක් තියෙන කෙනෙක්ට කරන්න පුළුවන් දේ මේ වෙලාවේදී අපේ යුතාටත් කරන්න පුළුවන් කියලා අපිට පෙන්නනවා. ඒ වගේම කලින් අවස්ථාවකදී යුතා මේක කරපු බව ඉෂිගුරිට මතක් වෙනවා. ඉතින් යාළුවනවා දන්නවද යුතා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එයාට එයාගේ උපරිම මට්ටමේ ඉද්දී අපේ ගොජෝ සෙන්සේ පවා පරද්දන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් එයා ඒ තරම් බලවත්. මොකද එයාත් එක්ක රිකා ඉන්න නිසා. එයාගේ ගාව විතරයි ශාපලත් ආත්මයක් තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වෙලාවේදී අර අපේ රිකා සහ ඒ වගේම අපේ යුතා අතර තිබ්බ සම්බන්ධය ඉවර වෙනවා. ඉතින් ඒත් සමගම අපේ යුතා මේ වෙලාවේදී කියන්නේ මෙතනින් සටන අවසන් කියලා. ඉතින් බලද්දී මෙතනදී අපේ යුතාට පුළුවන් වෙලා තියෙනවා මේ ඉෂිගුරි කියන එක්කෙනාගේ ග්‍රනේඩ් බ්ලාස්ට් එක එයාටම විරුද්ධව පාවිච්චි කරන්න. ඒක නිසා ටික වෙලාවකට එයාට සිහිය නැති වෙනවා. මොකද කිව්වොත් එයාට ඩබල් ඇටැක් එකක් වෙලා තියෙනවා. කලින් වතාවෙත් එයාට මේ ග්‍රනේඩ් බ්ලාස්ට් එක වැදුන නිසා. ඉතින් යාළුවනේ ඔන්න මේ වෙලාවේදී අර
ඉෂිගුරිට සිහිය එනවා ආයෙත්. ඉතින් එයා සිහිය ආපු ගමන් ආන්නේ ඇයි උඹ මාව මරාවේ නැත්තේ කියලා. ඉතින් මට කාවත් මරන්න ඕනේ නෑ කියලා මේ වෙලාවේදී අපේ යුතා කියනවා. ඒ වගේම මේ වෙලාවේදී අපේ යුතා කියන්නේ මට ඔයාගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනි කියලා. ඉතින් එකපාරට නැගිටින ඉෂිගුරි අහන්නේ ඒ මොකද්ද කියලා. ඉතින් මේ වෙලාවේදී අපේ යුතා කියනවා කලින් කුරෝ නම් මට ඒ උදව්ව කරා. ඉතින් ඔයාටත් පුළුවන් මට ඒ උදව්ව කරලා දෙන්න කියලා මේ වෙලාවේදී යුතා අහනවා. ඉතින් ඒකට මෙන්න මේ ඉෂිගුරිත් කැමති වෙනවා. ඉතින් ඒත් එක්කම යුතා මෙතනින් නැගිටිනවා. මෙතෙන්ට එන හොනගේ කියන්නේ ඔයාට පොයින්ට්ස් 190ක් එකතු වුණා කියලා. ඉතින් ඒත් එක්කම මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් යාළුවනේ අද එපිසෝඩ් එක කොහමද? ඉතින් එපිසෝඩ් එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සබස්ක්‍රයිබර්ස්ලා 400 ගහනකම් ඔයාලා මගෙත් එක්ක හිටියා. ඉතින් මේ වගේ දිගටම මගෙත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු. ඔයාලා හැමෝටම සයෝනාරා සුබ දවසක්.